අයිබෝවන් සුබ දවසක්. අද අපි එකතු වෙලා ඉන්නේ රුහුණු හොස්පිටල් මැටර්නිටි සෙන්ටර් වෙතයි. ඉතින් අද අප සමග කතා බහට එකතු වෙලා ඉන්නවා කරාපිටිය මාතෘ රෝහලේ ප්‍රසව හා නාරවේද පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන් සිල්වා මහතා. ඉතින් අපේ කතා බහට ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. අයිබෝවන්. වෛද්‍යතුමනි, මුල් මාස 3 ඇතුළත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. හේතු කීපයක් නිසාම ඇත්තෙන්ම මුල් මාස 3 ඇතුළත අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරන්න අවස්ථාව එනවා ගර්භණී අවස්ථාවේදී. එකක් තමයි පළවෙනි අවස්ථාව තමයි ගර්භයේ පිහිටලා තියෙන්නේ. ගර්භය ඇතුළතද ඒද පිටතද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ගර්භයට හරි සති ගණන හරිද කියන එක. අම්මගේ අන්තිමට හැදුණු මාසුද්ධිය හැදුණු දවසත් එක්ක ඒ සති ගාන ගැලපෙනවද කියලා බලන්න. මොකද 40% විතර කාන්තාවන්ගේ මාසුද්ධිය අක්‍රමිකතා තියෙන හින්දා දියුණු රටවල ඉඳලා බබා හම් වෙන දිනය ගන්නේ සාමාන්‍ය සති 11යි 13යි අතර කරන ස්කෑන් පරීක්ෂණයකින් අපි ඩේටින් ස්කෑන් කියලා කියන්නේ. ඒ ඩේට් එකෙන් තමයි බබා හම් වෙන දිනය දෙන්නේ. ඉතින් ඒක තුන්වෙනි අවස්ථාව තමයි බබා කල්ලේ හොඳ තත්ත්වයේ තියෙනවද. සමහරවිට අපි ස්කෑන් කරනකොට දකින්න සමහර නම්මල අත්දැකීමුත් ඇති. බබා හිටියට බබාගේ හෘද ස්පන්දනය නැහැ. එතකොට ඇත්තෙන් මේ බබා ගබ්සා වීමක් වෙලා තියෙන. ඒ කියන්නේ බබා හොඳට ලයිව් කන්ඩිෂන් එකේ තියෙනවද කියලා බලා ගන්නත් ස්කෑන් පරීක්ෂණය වැදගත් වෙනවා. ඊගාව එක තමයි බබාගේ සමහර තියෙන අංග විකලතා, විශේෂයෙන්ම බබාගේ ඔළුව සැදී ස්කබල් හැදෙන්නේ නැති වගේ අංග විකලතා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් සති 12-13වට අපි බබාගේ NT කියලා ස්කෑන් පරීක්ෂණයක් කරනවා, නියුකල් ට්‍රාන්ස්ලූසන්සි කියලා. ඒකෙන් බබාගේ වෙන අනාගතයේදී මොන හරි අංග විකලතා ඇති වෙන අවදානමක් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගර්භණී අවස්ථාව වෙන ගර්භාෂයෙන් පිහිටන ගර්භ අපි කියන එක්ටොපික් ප්‍රෙග්නන්සි කියලා ගර්භයේ පිටද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ගර්භණී අවස්ථාවේ තව රෝගී තත්ත්වයක් තියෙනවා, හයිඩ්‍රොටිපෝමෝල් එච්-මෝල් කියලා. ඒ තත්ත්වයක් අපිට ස්කෑන් පරීක්ෂණේ හඳුනා ගන්න පුළුවන්. ඒකින්ද ඇත්තෙන්ම හැම අම්ම කෙනෙක්ම මුල් මාස 3 ඇතුළත ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. වෛද්‍යතුමනි, සමාජයේ මතයක් පවතිනවා මේ මාසෙන් මාසෙට වගේ ස්කෑන් පරීක්ෂණ කිරීමෙන් මවට හෝ දරුවාට හානියක් වෙන්න පුළුවන් කියලා. ඇත්තම මේක කිසිම විද්‍යාත්මක සත්‍යයක් නෑ. හේතුව අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියලා කියන්නේ අපි පාවිච්චි කරන්නේ ශබ්ද තරංග. ඒ අපි බඩෙන් හරි තියෙන ප්‍රෝබ් එකේ සාමාන්‍යයෙන් මෙගාහර්ට්ස් සාමාන්‍යයෙන් එක 3-5ක විතර ප්‍රමාණයක මෙගාහර්ට්ස් සංඛ්‍යාතයකින් ශබ්ද තරංග නිපදවලා ඒක බඩ ඇතුලේ තියෙන අවයවවල හැදීලා ආයෙන පරාවර්තනය කිරීම තමයි මේ තරංග තමයි ස්කෑන් පරීක්ෂණයේදී පාවිච්චි කරලා අපි ස්ක්‍රීන් එකට බලන්නේ. ඒකින්ද එතෙම එක්ස්රේ කිරණ පාවිච්චියක් නෑ. ගොඩක් අයගේ මිත්‍යා මතයක් තියෙනවා මේ ස්කෑන් පරීක්ෂණේ පාවිච්චි කරන්නේ එක්ස්රේ කිරණ කියලා. එක්ස්රේ කිරණ භාවිතයක් නෙවෙයි, පාවිච්චි කරන්නේ ශබ්ද තරංගයින්ද. ඒකින්ද කිසිම හානියක් අම්මටවත් බබාටවත් මාසින් මාසට කරවත් සති 2කට සතියකට සමහරලාට සමහර අම්මලා බබාගේ වර්ධනය අඩුවෙන් පස්සේ අපිට පන්ට සතියකින් සති 2කින් වර්ධනය බලන්න, ඊට අමතරේ බබාගේ රුධිර ගමනය බලන්න ස්කෑන් පරීක්ෂණ කරන්න වෙනවා. මාසින්ට අඩු කාලයකින් වුණත් එහෙම කරයි කියලා ඒ කුසේ ඉන්න දරුවටවත් අම්මටවත් කිසිම හානියක් ස්කෑන් කරයි කියලා කරන අපිටවත් එහෙම හානියක් වෙන්නේ නැහැ. එහෙම ස්ත්‍රී කිරණ නෙමෙයි පාවිච්චි කරන ඉඳ එක්ස්රේ කිරණයක් අපි පාවිච්චි කරොත් මේ අපිට ඉන්න හැමෝටම ස්ත්‍රී කිරණ ඇතුළු වෙන්න පුළුවන්. ඒකින්ද නැත්තම් එහෙම ස්ත්‍රී කිරණ එක පාවිච්චි කරන්න ලොකුම හානිය වෙන්නේ අපිට. අපිට ජීවිතේට දැනුවත් හානියක් කරගන්නෙත් නැහැ. ඒකින්ද සමාජයේ මිත්‍යා මතයක් වීම බබාටවත් දරුවටවත් කරන අපිටවත් එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ ස්කෑන් පරීක්ෂණය කරා. අපත් සමග කතා බහට එක්වුණු ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. එහෙනම් තවත් මෙවැනි වීඩියෝකින් අපි ඉදිරියේදී හමු වෙමු. Ruhunu Hospital, the hospital with a human touch.